පුතාගේ කාමරයෙන් පොඩි කිඳිරිල්ලක් වගේ ආවා. ෆෝන් එකක් තියාගෙන කාමරේ යස් කරනකොට රෙදි කෑල්ලක් හම්බුණා. කෝ බලන්න අලු කෙහෙල් ගෙනිච්ච ළමයි. හිලුවට නෙවෙයි ඇත්තටම අලු කෙහෙල් වලින් ඕගොල්ලන්ගේ මේක අඩු කරන්න පුළුවන් ඈ. ඕගොල්ලෝ දන්නවා ඒත් ඔයාලා අම්මලා ඕක දන්නවා. ඔයාලට අලු කෙහෙල් දීලා නැහැ. නා අම්මලාත් දන්නේ නැහැ. ඕගොල්ලෝ නොදැන ඕගොල්ලෝගේ වල්ල පොඩ්ඩක් වැඩිපුර අලු කෙහෙල් ලිවුණා නම් සමහර වෙලාවට අම්මලා හරි ඕකට සෙන්සිටිව් ඈ. අම්මලා දන්නවා පුතාගේ කාමරයෙන් පොඩි කිඳිරිල්ලක් වගේ ආවා. ෆෝන් එකක් තියාගෙන ටහංකෝ කාමරේ යස් කරනකොට රෙදි කෑල්ලක් හම්බුණා. අම්මලා දන්නවා hina වෙන්න නෙවෙයි අම්මලා නේ බං. අම්මලා නොද අපි මේ අම්මගේ බඩ ඇතුළේ ඉඳලා මාස 9ක් ආවා. අම්මලාට මේ අපි ගැස්සුණක් දන්නවා. හරි. ඒ අම්මලානේ. උඹලා හිතන් ඉන්න එපා අම්මලා ලේසි කියලා ඈ. අම්මලාට දැනෙන දැනිල්ල ඔහෙලාට හිතන්න ඔහෙලා හිතන් ඉන්නවනේ අම්මලා මොනවද දන්නේ කියලා. අම්මලා මොනවද නොදන්නේ? අම්මලා දන්නවා. ටක් ගාලා ඊළඟ දවස් ටිකේ මොනවද හැදෙන්නේ? අලු කෙහෙල් ටිකක් හැදෙනවා. ඔක අම්මලා කරනවා. සිරාවටම ඒකෙන් පුළුවන් අඩු කරන්න. තේරුණාද? ගෑල් ළමෙන්ටත් කවදා හරි වැදගත්. ටිකක් වල් වගේ එකෙක් නම් අලු කෙහෙල් ටිකක් ඕන වෙනවා. නෑ මට මේ ඊයේ ඔක කිව්වයි. අයියා ඔය අපේ page එකේ ඇඩ්මින් අයියා කිව්වා. සර් අරම වීඩියෝ එකක් දාලා තිනවා මේක ඇත්ත නේද මං කෝ කියලා. නෑ නෑ ඇත්ත තමයි. සර් අපේ මේ ගෙදරත් එහෙම අලු කෙහෙල් ලිව්වා. ඒගෙත් ඒ කාලේ යට මං හිතන්නේ ඉඳලා දෙනවා කෙල්ලෝ බර සෙට් එක. ආපුලාවක අහන්න මං දැනුවත් කෙල්ලෝ මං හිතන්නේ 10ක් විතර ඉන්නේ. ඌට අලු කෙහෙල් දීලා මදි මේ. අලු කෙහෙල් කැනක් හරි අලු කෙහෙල් ගහකින් ගහන්න ඕන.